guys, welcome back to my YouTube channel. My name is Letty. ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. අද මම මගේ boyfriend එක්ක පොඩි sushi date එකක් යන්නේ. ඉතින් වැඩි විස්තර නැතුව ඔයාලට කෙලිම පෙන්නන්නම්කෝ එතනට ගිහිල්ලා. ඉතින් guys සාමාන්‍ය අපි sushi restaurant එකට ආවහම අපිට මේ වගේ ටැබ්ලට් එකක් දෙනවා ඕඩර් කරන්න. අපේ ඕඩර් එක දාලා තියෙන්නේ. ඉතින් ඉස්සලාම ආවේ මේ ටික තමයි. ඊට පස්සේ අපිට කෑම එන්න ගත්තා හිමීට. ඉස්සලාම ආව කෑම එක තමයි guys dumplings. dumplings වලට නම් guys මම හරි මාසයි. ඒක නිසා මම කොහොමද දෙන්නේ 10න් 10ක් තමයි. ඊට පස්සේ නම් ආවේ guys මේ sashimi nigiri uramaki වගේ sushi වගේක්. මේවල නම හරියට කියනවත් දන්නේ නැහැ. ඒක නිසා please දන්න කෙනෙක් ඉන්නවා නම් comment section එකේ මාව correct කරන්න please. ඉතින් ඒවත් හරිම රහයි but ඒ වලට මට dumplings තරම් ලොකු වෝට් එකක් නම් දෙන්න බෑ. overall ගත්තාම 7ක් වගේ දෙන්න පුළුවන්. ඊළඟට guys අපි ආයෙමත් තව දේවල් ටිකක් ඕඩර් කරා. මම හිතන්නේ අපේ කලින් දාපු ඕඩර් එකේ ඔක්කොම ටික ඇවිත් තිබ්බේ. මේක sushi all you can eat එකක්. ඒ කියන්නේ හැමදේම ඕඩර් කරන්න පුළුවන්. එක මෙනු එකක් සිලෙක්ට් කරාම. guys මේ තියෙන්නේ බැදපු ඉස්සෝ. මේකත් මගේ favorites වලින් එකක්. හරිම රහයි. guys more ඉස්සෝ. මම ඉස්සෝ කන්න හරි මාසයි. හැබැයි guys මගේ එක දෙයක් තියෙනවා. මම ඉස්සෝ කන්නාස පොතු ඇරලා. මම ඉස්සෝ පොතු හැපෙද්දී ආසම නැහැ guys. මගේ boyfriend එහෙම ඉස්සෝ පොතුත් එක්ක කනවා. එයාට කිසි ගාණක් නැහැ. but me personally මම ගොඩක් ආස පොතු ඇරලා කන්න ඉස්සව. ඔයාලත් කමෙන්ට් වල දාන්න ඔයාලත් ඉස්ස පොතු ගලවලා කන අයද පොතු එක්ක කන අයද කියලා. This one guys is the worst one we've eaten so far. ඒකේ sauce එක ඇත්තටම guys එන්නම රහ නෑ. කියන්නේ එන්නම sweet. චුට්ටයි හැබැයි ගොඩක් නෙවෙයි නේද?